විනාඩි 5න් චිලි පේස්ට් එකක් හදමුද? අපි මේකට තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරලා ලූණු සුදු ලූණු එකතු කරගෙන රන්වන් පාට වෙනකන් බෙද ගන්න. ඊට පස්සේ ඒකටම අපි හීනයට කපාගත්ත කඩපිංචා එකතු කරනවා. අපි මේකට කෑලි මිරිස් එකතු කරගත්තේ ලිපේ ගින්දර හොඳටම අඩු කරගෙන එකතු කරන්න ඕනේ. කෑලි මිරිස් එකතු කරාට පස්සේ තමයි මම මේකට කෝනිස්සෝ එකතු කරන්නේ. ඒත් එක්කම ලුණු සීනි මේස හැඳි දෙකක් මේකට එකතු කරගන්න. මේකට මම තක්කාලි සෝස් ඒ වගේම සෝයා සෝස් ටිකකුත් එකතු කරගන්නවා. සෝස් වර්ග එකතු කරද්දී මම ලිප ඕෆ් කරලා තමයි සෝස් ටික දාගත්තේ. නැත්තම් මොකද මේක වේලෙනවා අර තෙත ගතිය නැති වෙනවා. හොඳට මේක කලවම් කරලා අපිට බෝතලයකට දාලා වුණත් අරන් තියලා පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලත් හදලා බලන්නකෝ. ඉතින් එන්න සුබ දවසක්.